මේ අවුරුදු 19ක විතර කොල්ලෙක්. අපේ හිත, අපේ කය, අපේ වචනය ඔය තුනෙන් එහා පාපයක් සිද්ධ වෙනවද? කාට හරි මොකක් හරි කියනකොටත් හිතෙන්න ඕන මේක කේලමක්ද මේක ගතුවක්ද කියලා. හාල් ටික නෑබිලියට දාලා කොරහය හට්ට මෙහාට පද්දන වාරයක් ගානේ ඉඳන් මතක් වෙන්න ඕන මොකක්ද? ආශිර්වාද කරනවා මේ සියලු දෙනාටම හිතවල තියෙන ඔය මිත්‍යා දෘෂ්ටික අදහස් නැති වෙලා. නේ සමහරු කියනවා නේද මොකටද ඔහොම තියන්නේ කියලා. අපිට පුළුවන් ද දේහාන්දරෝන්ගේ ලැබීම නවත්තන්න? බැරිද මාසයකට සැරයක් විතර සිද්ධාලේප කුප්පියක්වත් දෙන්න? රුපියල් 100ක් හමාරක් වෙන්නේ. මුළු සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනේ පින්නතියනේ. මේ පින්නත් සියලු දෙනාම මේ එක්කහුව වෙලා බලාගෙන ඉන්නේ සෝද බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ හැසිරෙන මිනිස්සු විදියට මේ පින්නතුනේ අපිට සිද්ධ කරන්න පුළුවන් මහා විශ්මිත පිංගම. මේ අපිට සිද්ධ කරන්න පුළුවන් මහා වටිනා කටයුත්ත. අපේ නිලමෙතුමාගේ ඕනෑකම මත එතුමා හරි වාග්යවන්තයි. මේ ඉරහඳ පවතින තාක්කල් රජවරු දෙදෙනෙක්ගේ නියමයන්ට යටත්ව ලෝකවාසී කෙල කෝටි ගාණක් මිනිස්සුන්ගේ වන්දනාවට මානයට පාත්‍ර වුණු ලක්වැසි ලෝවැසි සියලු ජනතාවට තමන්ගේ හෘදයේ තියෙන පිරිසිදුම සිතුවිල්ලෙන් ගරු කරන බොහොමන් කරන කතරගම දෙවි හාමුදුරුවොත් විෂ්ණු දෙවි හාමුදුරුවොත් පින්නතුනි ජීවමාන ලෙසින් වැඩ ඉන්න මේ දේවාල දිත්වේ ප්‍රධාන බස්නායක නිලමේ තනතුර ධර්මයෙන් දෙවියන් වහන්සේට නිතැතින්ම අවශ්‍ය කරන දෙවියන් වහන්සේ රුචි වෙන බුදුහාමුදුරුවෝ උගන්වනෝ දේව භූතස්සච උපකාරානි පුඤ්ඤානි. දෙවියන්ට පින් තමයි ඕනේ. භූතයන්ට පින් ඕනේ. මේ වෙනුවෙන් මේ සිද්ධ කරන්නේ මේ කතරගම දෙවි හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න. පින්නතුනේ ආරම්භ කරලා පටන් ගන්න යෙදුණා. අමා මෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේට ව්‍යංජන 32 සම්බුද්ධ පූජාව මේ දිනපතාම සිද්ධ කරන්න. පින්නතුනේ බුද්ධ වත කරන්න ඕනේ. අෂ්ටපාණ පූජාව, කිරියාහාර සම්බුද්ධ පූජාව පින්නතුන් කල්පනා කරන්න ඕනේ මේ ලෝක ධාතුව තුල රත්තරන් නිලුම් මල් රත්තරන් පාත්‍ර හේවිසි පාවඩ මුදුගුඩ උඩුරියන් මැද මේ වෙලාව නොවරදවා පිදුම් ලබන පූජා ලබන කෙනෙක් ඉන්නවා නම් ඒ කවුද? මේ ලෝකෙ හැමතැනම අපේ බුදුහාමුදුරුවෝ. ගෙවල් කීයක බුද්ධ පූජාව තියෙනවද? ලෝකෙ පන්සල් කීයක කරනවද? බලන්නකො. දැන් ආය අර මල්ලාසනේ මලක් තියන්න තැනක් තියෙනවද? කාටද මෙහෙම හම්බෙන්නේ? උදේ 8න් පස්සේ රුවන්වැලි මහා සෑරජානන් වහන්සේට කිරියාහාර පාත්‍රයක් තියන්න තැනක් නැහැ. ඒ මොකද? සේරම පිරෙනවා. කාටද මේ ලැබෙන්නේ? අපේ බුදුහාමුදුරුවන්ට. මට දැන් එනකොට නිලමෙතුමා කියනවා
හාමුදුරුවනේ මම බුදුහාමුදුරුව වැඩ ඉන්න මගේ ගෙදර කුටිය වායු සමීකරණය කරලා තියෙන්නේ. ජීවමාන බුදුන්ට උපස්ථාන කරනවා වගේ කියනවා. මට වරදින්නෙත් නෑලු. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නෑ. හෙට ඉර පායනව සත්තයි. ඒතේන සච්චේන සුවත්තියෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් මේ සියලු දෙනාටම යහපතක්ම සිද්ධ වේවා සාදු කියලා පතන්. පින්නතුනේ මේ පුණ්‍ය භූමියේ අවුරුදු 10 ගානක් තිස්සේ මිනිස්සු කොච්චර බුදුගුණ කියලාද, කොච්චරනම් දෙවි හාමුදුරුවන්ට තමන්ගේ දුක කියලාද. මේ පෑගෙන වැලි කැටයක් ගානේ තියෙන කෙල කෝටි ගානක් මිනිස්සු අවුරුදු 10 ගානක් තිස්සේ ඇවිල්ලා තමන්ගේ දුක කියපු තැන, ඇවිල්ලා හිත නිවාගත්ත තැනක්. එහා පැත්තේ සොළොස් මස්ථාන අතරේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ සොහොයුරා කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ එළි වෙනකන් මිනිස්සු අවුරුදු 10 ගානක් තිස්සේ බුදුගුණ කියලා ඇති. එනිසා මතක තියාගන්න ඔයත්තුන්ට අද ජීවිතේ වැදගත් දවසක්. මේ භූමියේ ඉඳගෙනම ප්‍රාර්ථනා කරන්න. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ අහන බණ පදයක් ගානේ සංසාරේ නිවන් දකින ගමනේ ආරම්භය අදම වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනේ ඇයි එහෙම ප්‍රාර්ථනා කරන්න කිව්වේ? ශක්තිය ලැබෙනවා. හේතුව මෙතන තියෙන්නේ ප්‍රාර්ථනාවමයි. මෙතන තියෙන්නේ අදිෂ්ඨානයමයි. ඒ නිසා මේ භූමියේ ආනුභාවය තියෙනවා. පින්නතුන් හිතනවාද ඒක නොවීදී කියලා? මේ පිම්බිමේ ඉඳගෙන බණ පදයක් අහන්න බණ පැත්තකින් තියන්නකෝ. නමස්කාර කිව්වනේ. මගේ බුදුහාමුදුරන්ට නමස්කාර වේවා. ඒ කියලා මේ සියලු දෙනාම කිව්වේ නේ බුද්ධං සරණං ගච්ඡාමි. ඔය ලේසි පාසු නෑ. සංසාරේ කවදනම් ආය කටක් කරලා කියන්නද මම බුදුන් සරණ යමි කියලා? ඔච්චරටම බුද්ධවත කරනවනේ. පිනතුනේ දැන් නිලමෙතුමා හරියට ඕක කරනවනේ. ඔය මේ ආත්මේ ඒව නෙමෙයි. එහෙනම් ඉතින් සේරටම කරන්න පුළුවන් වෙන්න බෑ. බුදුහාමුදුරෝ ජීවමානව වැඩ ඉන්නවා කියලා හිතාගෙන කරන්න පුළුවන්. අර සංසාරේ ඕන තරම් කියලා ඇති මම බුදුන් සරණ යමි කියලා. ඒ පුරුද්ද වෙතින්නේ. මේ සියලු දෙනාම මේ බණහඬ එක්කව වෙලා ඉන්නේ. ඔයත් ඕන තරම් කියලා ඇති නේ ධම්මං සරණං ගච්ඡාමි කියලා. මම ධර්මයේ සරණ යමි. ඒ පුරුද්ද පින්නතුනේ තියෙන්නේ.
ගෙදරින් මෙතෙන්ට එන්න කලින් සුදු ඇඳ ගන්නකොට මොකක්ද ඔළුවේ තිබ්බේ? බනහන්න යනවා කියලා. ඒ මොකක්ද? ඒ තමයි සංසාර පුරුද්ද. සංසාරේ හොඳට බනහලා තියෙනවා. ධර්මයේ රතිය හොඳට අඳුරනවා. ඒ නිසා ඔයත්තන්ට හරි පහසුවෙන් නිවන් දකින්න පුළුවන් පින්නතුනේ. දැන් කොහොමද මේ නිවන් දකින්න යන ගමනට ප්‍රවිෂ්ඨ වෙන්නේ? කොහොමද නිවන් දකින්න යන ගමනට එළඹෙන්නේ? පළවෙනි කාරණය අදිෂ්ඨාන ශීලී වෙන්න ඕන. ලැබුව මිනිසත් භවයේ වටිනාකම තේරුම් ගන්න ඕන. පින්නතුනේ බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? මනුස්සයෙක් වෙලා උපදින්න එපා. මේක තීරණය කරන්න පුළුවන්. තීරණය වෙන්නේ ඒ මිනිසත් භවයක් තුල විතරමයි. මේක තහවුරු වෙන්නේ මිනිසත් භවයක් තුල විතරමයි. එනිසා ඒ දුර්ලභ වෙච්ච අවස්ථාව ලැබිලා තියෙනවා. අර ආනන්ද හාමුදුරුව අහනවනේ බුදුහාමුදුරුවන්ගේ ඔයත්තුන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. එම සැකයක්වත් නැද්ද ලබන ආත්මේ කවුරු වෙලා උපදීද කියලා? සාතිකවමයි අහන්නේ. එමේ දෙන්නද බල්ලෙක් කියලා උපදී කියලා? පින්නතු හිතන්නේ කවුරු වෙලා උපදී කියලාද? පින්නතුනේ මේ මිනිසත් භවය ලබලා තියෙන්නේ මුළු සංසාරයක් තීරණය කරන්න. මුළු සංසාරයක් තීරණය කරන්න පින්නතුනේ. මේ අද කරන කියන දේවල් මත තමයි අනාගතය තීරණය වෙන්නේ. එකයි බුදුරු දේශනා කරන්නේ මේ අතීතයේ හිරකාරයෙක් වෙන්න එපා. එකයි බුදුරු දේශනා කරන්නේ අතීතය ගැන අනවශ්‍ය විදිහට ඔය අපේ හැම එකක්ම තියෙන්න පින්නතුනේ අතීතයේ සිදුවීම් නේ. අද උදේ ඉඳන් දැන් ටිකකට කලින් ඉඳන් අපි දුක් වෙන කනගාටු වෙන සියල්ල අතීතයට තියෙන ඒවා. ඒ තුල හිරකාරයෙක් නැතුව සියල්ල අතහැරලා දාන්න. වර්තමානයේ තුල කොහොමද යහපත් විදිහට ඉන්න අදිෂ්ඨානශීලී වෙන්නේ? පින්නතුනේ කත පුඤ්ඤෝ බයත්ත නන්දති. මේ ලෝකෙ පින් කරන මිනිස්සු දෙලොවම සතුටු වෙනවා. වර්තමානයේ යහපත් නම් අතීතේ નિરાයාසයෙන් යහපත් වෙනවා. අතීතය ගැන සතුටු වෙන්න නම් වර්තමානයේ අපතේ හැසිරෙලාම ඉන්න ඕනේ. ඒ වෙනුවෙන් මම පින්නතුන්ට කරන පළවෙනි යෝජනාව තමයි පුළුවන් නම් අද ඉඳන්වත් බලන්න ඔය පන්සිල්වත් රකින්න බලන්න. මහ දෙයක් නෙමෙයි. අද ඉඳන් පන්සිල්වත් රකින්න බලන්න. අද ඉඳන් පන්සිල්වත් රකින්න අදිෂ්ඨාන වෙන්න. සංසාරේ කල්ප ගානක් දුක් විඳලා ලබාගත් මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පින්නත්නේ සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා සියලු පව් නොකර ඉන්නත් කුසල් පමණක් වර්ධනය කරගන්නත් තියෙන මේ යෝග්‍යම ආත්ම භාවය මනුෂ්‍ය ආත්ම භාවය පින්නතුනේ මේක අපරාධ නාස්ති වෙයි. මේක නැති වෙලා යයි. කොහොමද මේක දැන් නැති වෙන්නේ? මේක නාස්ති වෙන්නේ. අපි නඩත්තු කරන්නේ පින්නතුනේ මේ ඇට මිදුළු ලේමස් නහර මේ හැමෙන් වැහිච්ච පැක් වෙච්ච මේ ශරීරයේ පින්නතුනේ මේ මාංශකය කරජකය
මේක 90ක් රෝග 90ක් ව්‍යාධීන්ගෙන් ගහන වෙච්ච එක. පණු කුල 80කට ශරීරයක් වෙච්ච එකක් මේ තියෙන්නේ. මේක හරි ජරා ගොඩක් වෙනතුනේ අපි නඩත්තු කරන්නේ. මම ගියා කොහෙද ත්‍රිකුණාමලේ දේශනාවකට. ගිහිල්ලා එන ගමන් මේ සංවිධානය කරලා තිබ්බ අර මිනි පෙට්ටි සාප්පු කයිදිකාරේ මටත් ලොකුරු දාවක් තිබ්බ මිනිහක් කපනවා බලන්න. මගේ ජීවිතේට තමයි මම බලන්නේ. මම යනකොට අර බොකු අයින් කරනවන්නේ කපලා පැත්ත පෙරලා තිබ්බේ. මට මගේ ඇඟ අත ගන්න අප්පිරිය වුණා. මෙච්චරටම ජරාව. අනව ජීවිතික සූත්‍ර දේශනාවේ පැහැදිලි කරනවා. මේ නව දොරෙන් ඕජාව වැగిරෙන්න බලාගෙන ඉන්නේ. අපිට පාලනය කරන්න බැරි අපේ පාලනයෙන් ගිලිහිච්ච මස් ගොඩක් තියෙන්නේ. මේක පින්නතුනේ අර චිප් එකක් ගලවනවා වගේ වැඩක් මේකේ තියෙන්නේ. මේක හරි ඉක්මනට නේ මොකක්ද මේකට වෙන්නේ නැත්තේ? මේ ඉඳගෙන නැගිටිනකොට හිතා ගන්න බැරි දෙයක් වෙන්න පුළුවන් මට්ටමට මේක හැඩ ගැහිලා තියෙන්නේ. ඒක කොච්චරද කියලා කියනවනම් පහුගිය දවස්වල තරුණයෙක් ඉන්නවා කියලා තමයි ගියේ පිළිත් කියන්න. ගියාට පස්සේ මේ අවුරුදු 19ක විතර කොල්ලෙක් හොඳට හිටියලු. එක දවසක් තාත්තට කිව්වලු හක්කාත ගාලා නිකන් මොකක් හරි මස් ගොඩක් අහු වෙනවා වයි කියලා හක්කේ. මං කියන්නේ මේක එච්චරටම පින්නතුනේ මේ විශ්වාස කෙරෙහි හැකිද අපේ ඇඟ පිළිබඳව. අනේ පරීක්ෂණවල කෙලවර මොකක්ද? අම්මා තාත්තා කලන්ත වෙනවා. අර මහරගමට ලියනවා වෛද්‍යවරයා ලිපිය. පිළිගාව. මගෙන් අහනවා හමුදුරනේ මේ ඉංගියක්වත් නැතුව මෙහෙම වෙන්න මොන තරම් පව් කරලාද සංසාරේ. ඉංගියක්වත් නැතුව මං කියන්නේ මේක මේ එහෙම ඇඟක් කියමු බලන්න මේකේ පරිමහන්න දෙන වෛරක්කාරකම් මොකක්ද? මේකේ බේර ගන්න බැරි දෙයක් තියෙනවද? මොකක්ද මේකේ පරිමහන්න දෙන එදිරිවාදිකම? මොකටද ඔට්ටු වෙන්නේ? ඔය පොඩි රේස් එකක් තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? හැම වෙලේම හිතන්නේ නේ අනේකට වඩා මට ලැබෙනවා නම් හොඳයි කියලානේ. අපි නොහිතා හෝ අපි නොදැනුවත් හෝ අපි උත්සාහ කරනවා අනේක පරයා යන්න. මේක එහෙම ගිහිල්ලා බේරගන්න දෙයක් නැහැ. අනේකට මොකක් හරි නැති කරලා අපිට මේක ලබා ගන්න දෙයක් නැහැ. මං දේශනා කරන්නේ පින්නතුනේ නිවන් දකින්න යන ගමනේ මේ ජරාවටයි ව්‍යාධියටයි කොටු වෙලා යන්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ජීවිතේ කෑලි 4කට විතර බෙදනවානේ ප්‍රධාන වශයෙන්. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය. ඉපදීමයි මරණය ගැන කියන්න ඕනේ නැහැ. ඉපදිලා කියලා දන්නවා මරණය ගැන කියන්න වෙලාවක් නැහැ. ඔය දෙක මැද්ද નિરાයාසයෙන් ගොඩනගෙන කාරණා දෙකක් තමයි පින්නතුනේ ව්‍යාධියයි මේ ජරාවයි. හැම වෙලේම මතක තියාගන්න අපි මේ ජරාවත් එක්ක ජීවත් වෙන මිනිස්සු. හැම වෙලේම ඔළුවේ තියාගන්න අපි ව්‍යාධියත් එක්ක ජීවත් වෙන මිනිස්සු.
මේ අස්තීර භාවයේම ඔළුවේ තියාගෙන ඉන්න මිනිස්සු. ඒ හින්දා අද එයි මරු පින් කරගන්නේ. කුමටද කුසලට කම්මැලි වන්නේ? පින්නතුනේ ගෙවෙන හැම තප්පරයක් ගානෙම මං කියන්නේ අර මිනිසත් භවයේ කෙලසන දොරටු 3ක් තියෙනවානේ. අපේ හිත, අපේ කය, අපේ වචනය. ඔය තුනෙන් එහා පාපයක් සිද්ධ වෙනවද? ඔච්චරයි පරිසම්, කට පරිසම් කරගන්න ඕම ලොකු දෙයක් ඕනේ නැහැ. ඔය ගෙවල් වල එකට කියනව නේද? වෛරේ බුබුලු දානවා. අපේ හිතට ඇති වෙන මොකක් හරි සිතුවිල්ලක් කමක් නැහැ. එන්නතුනේ මේවා නම් අදිෂ්ඨාන කරලා යන්න ඕන දේවල්. අපේ හිතට ඇති වෙන සිතුවිල්ල දරුවෝ කෙරෙහි හෝ වේවා, ස්වාමියා කෙරෙහි හෝ වේවා, ඒ සිතුවිල්ල කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය කරන්න ඕන. උදාහරණයක් විදිහට කාට හරි කුණුහරුපෙන් බයින්න හිතුණා කියන්නකො. මහ දෙයක් නෙමෙයි මං කියන්නේ ගෙවල් දොරවල් ඕව නෙවෙන්නේ. බිරිඳ ස්වාමියාට බයිනවා, ස්වාමියා බිරිඳට බයිනවා, දරුවෝ බැන ගන්නවා. ඒ හිතනකොටම මේක අකුසලයක් කියන එක විතරක් ඔළුවට එන්න ඕන. ඒක ඔළුවට අරගෙන ඒක එහෙම පාලනය කරලා නවත්තන්න. ඒ හිතනකොටම මේක වැරද්දක් කියන එක ඔළුවට එන්න ඕන. පින්නතුනේ මනසින් උසස් ඇත්තොන්ට විතරයි ඇති වෙච්ච සිතුවිල්ල කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ. මෙව බල්ලොන්ට බල්ලලුන්ට කිව්වට තේරෙනවද? ඒක තේරුම් ගන්න බැරි තැන තමයි බුදුහාමුදුරුවෝ හරි සරලව පැහැදිලි කරේ. අර අහලා තියෙනව නේද? සබ්බේ දසන්ති දණ්ඩස්සනේ සබ්බේ බායන්ති මච්චුන අත්තානං උපමං කତ୍වා. අර නහණියන ගාතේ. ඔය මොකවත් තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න විදිහක් තියෙනවා. ඒ තමයි අර තමන් උපමා කරගෙනවත් ඉන්න. අපිට යමක් නොලැබෙනකොට දුක් වෙනවා සේම හිතන්න පුළුවන් වෙන්න ඕන මොකක්ද? මේ අනේකට නොලැබෙනකොටත් අනේකට දුකක් ඇති වෙනවා කියන එක හිතන්න බැරිද? මට බනිනකොට මාව පෙළනකොට මාව ලැජ්ජාවට පත් කරනකොට මාව පීඩාවට පත් කරනකොට ඔය මට මතක නෑ කොහේ හරි බන පොලක ඔහම ඉඳගෙන බන අහනකොට එකපාරම කවුරු හරි නැගිට්ටා. අනේ විනාඩියක් ඉන්න දුන්නේ නෑ. මේ කුණු හරපෙන් බැන්න ඉඳගනින් කියලා පේන්නේ නෑලු. මේ සෙනග මැද්දේ අර මම කියන්නේ හිතට එන සිතුවිල්ල වචනයෙන් එළියට දාන්න කලින් දෙපාරක් හිතන්න. මේක හොඳයිද මේක නරකයිද? අම්මට බනින්න කලින්, තාත්තට බනින්න කලින්, දඬු මුගුරු ඔසවන්න කලින් කාට හරි මොකක් හරි කියනකොටත් හිතෙන්න ඕන මේක කේලමක්ද මේක ගතුවක්ද කියලා. මේක වැරද්දක්ද මේක අඩුපාඩුවක්ද කියලා. බෞද්ධරයක් ආයතනවල ඉන්නේ ඔය කවුරුවත් නැන්නේ පින්නද? ඔය ඇත්තොන්ට නිකමටවත් හිතිලා තියෙනවද අහවලාගේ හොඳක් කියන්න ඕන කියලා? කොහෙත් එහෙම මම හිතන්නේ දේවාලෙත් එහෙම නිලමතුමාට ඇවිල්ලා කියනවා නිලමතුමා අහවලා හොඳට වැඩ හරි හොඳයි කියලා. අම්මා ජාතියකට කියන්නේ නැහැ. මොනවද කියන්නේ? ඔය
කාගේ හරි වැරද්දක් නේ කියන්නේ. කිසි කෙනෙකුට හිතෙන්නේ නැහැ අනේකගේ ගුණයක් කියන්නේ. සමහර ආයතන වලට ගියපුවම බණට කලින් වෙනම කියනවා හාමුදුරනේ පුළුවන් නම් කියන්නලු කේලම් කියන්න එපා කියලා. මගෙන් අහනවා හාමුදුරනේ මේවා හොඳට වැඩ කරේ නැත්නම් අඩුපාඩු වෙන්න පුළුවන්. මේ දේවාල භූමියේ මෙහෙම තියෙනවා හොඳට වැඩ කරේ නැත්නම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒකට කිසි කෙනෙක් වෙච්ච හොඳයක් කියනවද? කියන්නේම මොනවාද? වැරදි විතරයි. මිනිස්සු කියන්නේම අඩුපාඩු විතරයි. ඔය කැත පුරුද්ද නවත්ත ගන්න. අපිට සිතුවිල්ලක් ඇති වෙනකොට දැනගන්න ඕනේ. සමහරු කේලම් කියන්නේ මේ කේලමක් නෙමෙයි ඈ කියලා. එහෙම නෙමෙයිද? අනේකට පාඩුවක් වෙනවා නම් අනේකට අලාභයක් වෙනවා නම් අනේකට නින්දාවක් වෙනවා නම් අදිෂ්ඨානශීලී වෙන්න කවදාවත් කට අරින්න එපා. අනේකට යමක් ලැබෙනවා නම් අනේකගේ යහපත වෙනුවෙන් අනේකගේ දරුවන්ගේ යහපත වෙනුවෙන් වෙනතුනේ අර හදවතට දකුණු අත තියලා බලනකොට අපිට හැඟීමක් ඇති වෙන්න ඕනේ. මොකක්ද? මේක හරි හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න. දැන් මම දැක්කාර ඔය දේවාල වලට බයිනවන්නේ නේද එක එක ඒවා කියලාම. දැන් රත්තරන් දෙන්න යනවන්නේ මේ ඒකටත් බයිනවන්නේ. හොඳ කියනවාද? මෙහෙමයි කියලා මේ දෙයිහාඳුරුන්ගේ කරේ තියෙන වැදලා දෙන්නේ නැහැ. මේ දහස් ගාණක් ලක්ෂ ගාණක් මිනිස්සු වෙනුවෙන් ඕව මේ නේ නිලමෙතුමා මේ ඒ කපු මහත්තුරුන්ගේ ඉඳන් තියෙන බෝධිසත්ව ගුණය ඔය. ඒ දෙවිහාමුදුරුව සතුටු වෙන විදිහ ඉතින් ඔබතුමාලා දන්නේ නැත්තම් වෙන කවුද දන්නේ? ඒක නෝ තීරණ ගන්නෙ. මේ දෙයයන්ට පිං සිද්ධ වෙන්න හරියට නිකන් වත්තෙන් හරලා දෙන්න හදනවා වගේ කෑ ගන්න. මතක තියාගන්න. ඔය යහපතට එහෙමයි. අයහපතටත් එහෙමයි. අර කොතනකවත් හොඳක් දකින්නේ නැහැ. කොතනකවත් හොඳක් කියන්නේ නැහැ. අර පින්නතුන් දන්න නැති මං හිතන්නේ වේදේශිකාවනේ. මං කියන්නේ වේදේශිකාලා වෙන්නත් එපා කාලිලා වෙන්නත් එපා. අපේ නිවැරදි භාවය මගේ ඍජුභාවයේ තියෙන්න ඕන මගේ හෘද සාක්ෂිය මත විතරයි. අපි කරන දේ හරිනම් ලෝකයා අදාළව නැහැ පින්නතුනේ. හැබැයි ලෝකයා කරන ඒවා කියන්න ගියොත් මොකද වෙන්නේ? බූරුව කරේ තියාගෙන යන්න වෙන්නේ. නිවිහන හිල්ලක් නැහැ. මං ඉතින් මේ ඊයේ එළි වෙනකන් එනවනේ පොළොන්නරුවේ බණ කියලා. බණ හතර. අදත් තව තියෙනවා. පේනවද මට කියන කතා? පින්නතුනේ මේ තමන්ගේ හදවතට අත තියලා බලනකොට සංසාරේ පුරුදු ඉස්මතු වෙනවා නම් ඒ හොඳ පාඩම් උගන්වන්නේ මොකක්ද? නිලමෙතුමා පුළුවන් නම් පුරුදු වෙන්න අපේ කපු මහත්තුරුත් එක්ක සමස්ත කාර්ය මණ්ඩලයම වෛරක්කාරකම නැති කරන්න නම් වෛරයක් තියෙන්න එපා. අර අපිට චුට්ටක් පත්තු කරලා දෙනවනේ. ඇවිලෙනවද නැද්ද කියලා බලන්න. අපේ සංසාර පුරුද්දක් තියෙන්න ඕන වෛරක්කාරකම නැති කරනවා කියලා. අපි එකකින් හොළුවත පත්තු කරලා හරියනවද? නෑ බුදුහාරෝ ගන්නන්නේ අපිට නේ. නහි වේරේන වේරානි
ඒකට මෛත්‍රී කරන්නලු. ඒක නිමණ්ඩලු. ගෙවල් වල මොකක් හරි පොඩි ගාල ගොඩියක් වුණාම සැනසෙන්නද හදන්නේ, සේරම එක්ක අහුවෙලා වෙනසෙන්නද හදන්නේ. ඇති වෙච්ච පුංචි දේ මම ඒකයි කිව්වර එකට එක කියන්න එපා කියලා. ඒක අර එහෙමම නිමණ්ඩ බලන්න. ඇවිලෙන්න දෙන්න එපා. මොකද නිමණ්ඩ තියෙන එකම ආත්මේ මනුෂ්‍යාත්මේ විතරයි. අපි දැනගන්නවා අපිට ඊර්ෂ්‍යාකාරයෝ ඉන්නවා කියලා. එහෙම දැනගත්තාම ඔවුන් කොරවයන් කියලා පොල් ගහලා හරියනවද? එහෙම ගහනවන්නේ ඇඹරියන් මිරිකියන් පොඩිවයන් කියලා. නෑ, මේක නිමණ්ඩයි ඕනේ. එතකොට තමයි දෙවියන්දරෝ සතුටු වෙන්නේ. එතකොට තමයි පිං සිද්ධ වෙන්නේ. වෛරයට මෛත්‍රියෙන් උත්තර බඳින සමාජයක්, ප්‍රජාවක් තමයි බිහි වෙන්න ඕනේ. ඒ නිසා පින්නතුන් ප්‍රාර්ථනා කරන්න, අදිෂ්ඨාන කරන්න. මගේ හිතේ ඕනෑම වෙලාවක ඇතිවන කේන්තියක්, තරහවක්, වෛරයක් මෛත්‍රියෙන් යටපත් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි, මේ තමයි මිනිසත් භවයේ තියෙන වටිනාකම. හිතට එන අකුසලයක් පාලනය කරන්න පුළුවන්. තව වටිනාකමක් තියෙනවා. අර කෛරාතේ තම් පුනප්පුන සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. ජීවිතේ කරලා තියෙන පින්කණුත් නිතර නිතර සිහිපත් කරන්න. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. එතකොට තමයි මේ පින ඉස්මතු වෙන්නේ. එතකොට තමයි මේ පුණ්‍ය කර්මය වර්ධනය වෙන්නේ, පෝෂණය වෙන්නේ. කරන පින් විතරක් මතක් කරන්න. මෙලෝ ආකාරයකම පිනක් නැත්තම් එක දෙයක් කියන්නම් ඔයත් මෙහෙම තිබ්බට විනාඩි 45ක් ඉර වෙලා තියෙන හොඳේ මහ ලොකු වෙලාවක් නෑ. ඔව් පොඩි වෙලාවක් තියෙන. ඔය අපේ අම්මලා උයනව නේද ගෙවල් වල? පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඔය බැන බැන උයන්න එපා. තොපිට තම්බනවා කියා. ඔය උයපු බත් මුට්ටියක් ගානේ මොකද වෙලා තියෙන්නේ? දරුවෝ ලොකු මහත් වෙලා තියෙන්නේ මොකෙන්ද? පින් සිද්ධ වෙන්නේ. හාල් ටික නෑබිලියට දාලා කොරහය හට්ට මෙහාට පද්දන වාරයක් ගානේ ඉඳන් මතක් වෙන්න ඕන මොකක්ද? සබ්බේ සත්තාහාරට්ඨිතිකා, සියලු සත්ත්වයන්ට ආහාර අවශ්‍යයි. කොච්චර පිනක්ද? බුදුහාමුදුරුවෝ දක්ෂයරු කරනවා මංගල කාරණාවල. නේ බුද්ධ දාරස්ස සංඝෝ. මේ දරුවෝ පෝෂණය කරන එක මංගල කාරණයක්. ඉතින් ඒ කටයුත්ත මේ පින්නතුන් අපේ අම්මලා තාත්තලා සිද්ධ කරනවනේ. එහෙම හිතන්න තියෙන එක නේද ඔය අපූර්වට කියනවනේ තොපි හැදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. කියන්නේ නැද්ද? තමන්ගේ දරුවන්ට කියනවා තොපිට කෙරුවා වැඩිලු. මේ ඝන තියලා කියනවා අඟලක්වත් දෙන්නේ නැලු. මං කියනවා හිතන්න තියෙන වෙන එකක්. හිතන්නේ මොකක්ද? අර කොහෙවත් යන පව් ගොඩක් ඇදලා අරගෙන නෙමෙයිද හොද තියාගන්න ඉන්නේ. ඒ ඇතිවෙච්ච අකුසල සහගත සිතුවිලි සියල්ල නැති කරලා පින්කම් විතරක් මතක් කරන්න තියෙන වෙලාව නැති කරගන්න එපා. මොකද සංසාරේ අපිට ආය කුසල් සිද්ධ කරගන්න හම්බෙන්නේ නැහැ. කරපුවා ගෙවන්න තමයි හම්බෙන්නේ. බල්ලෙකුට හරි කමන්නේ බත් අහුරක් දාන්න තියෙන එකම ආත්මය මොකක්ද? සතෙක් වෙලා ඉපදුන තව කෙරෙහිද? මේ බුද්ධ වත කරන්න මලක් පහනක් පුදන්න තියෙන එකම මොහොත වෙලාව මොකක්ද?
මං කියන්නේ ගෙදර ව්‍යංජන 32 පූජාව තියන්න ඕන කියලා. නමුත් අපේ අම්මලාට තාත්තලාට අපූර්වට පුළුවන් මන් ටිකක් නිරන්තරයෙන් දේශනා කරන එකක් තමයි මං හරියට බුද්ධ වත ගැන දේශනා කරා මේ අපේ නෙල්ලිගල හාරුන්ගේ පන්සලේදී. එතකොට අර මත්තල ලොකු බණ පිංකමකුත් තියෙනවා මම මේක මෙහෙම මතක් කරන්න. අපේ නෙල්ලිගල නායක හාරුන්ගේ මත්තල අංගීරස මහාසෑය පෙබරවාරි 14 නේ නිලමෙතුමා. පෙබරවාරි 14 වෙනිදා පින්නතුනි මහා සුවිශේෂී පින්කමක් වෙනවා. එළි වෙනකම් බණ කියනවා. එළි වෙනකම් හාමුදුරු 4 නමක්ද කොහෙද මං හිතන්නේ. පින්නතුනි බණ නොතේරුණාට කමක් නැහැ. බණනේ අහන්නේ කියන සිතුවිල්ලටවත් යන්න. පෙබරවාරි 14 වෙනිදා මම මේ කියපු එක මටත් පිනක්. ඒකයි මම මේ කිව්වේ ධර්ම දානේ. ඔය බුද්ධ වත ගැන දේශනා කරන්නේ සඳහන් කරන්නේ මම මේක හරි උවමනාවෙන් දේශනා කරනවා. හැම දේශනාවකම අපේ තරුණ දරුවෝ තරුණ මහත්තුරු බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. දැන් උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් තියෙනවා පූජාවට. මහ දෙයක් නෑනේ. කෝප්පයක් හේදුවා වතුර ටිකක් වැක්කුරුවා තිබ්බා ඔච්චරයි. බැරිකමද නොකරනකමද? උදේට උයනව නේද ගෙවල් වල? මං කියන්නේ මොනවා හරි කමක් නැහැ. පැහැෙන හොද්දෙන් හරි කමක් නැහැ. මැද්දෙන් අරගෙන සම්බෝලයි බතු හරි කමක් නැහැ. බැරිද පිරිසකට දාලා බුදුහාමුදුරුවන්ට තියෙන එක පූජා කරගන්න? දවල්ට ඕනේ නැහැ. ඇයි? දවල්ට උයන්නේ නැහැ නේ ගෙවල් වල නේ. ඔය උදේට උයපු එකක් නෑ මෙහා කරලා කන්නේ. ඒ හින්දා දවල්ට ඕනේ. අපිට ඉතින් ගෙවල් වල අෂ්ටපාණ තියන්න බෑ. කාට කෝප්පයක් ගිලම්බහට තියාගන්න බෑද? ඔය දෙහි ගෙඩියක් හරි කමන්නේ ඇමරිකල. බැරිකමද නොකරනකමද? මම මේක කිව්වට පස්සේ තරුණයෝ වගේ ඔය පන්තියේ කුසස් පෙළ කරන කොල්ලෝ වගේ බීම බෝතල් අරන් ගිහිල්ලා ගෙදර තියාගෙන. ඇයි? ගහලා බීම් බෝතලේ බුද්ධ පූජාවට පවණි කියලා. ගහලා ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන කොල්ලෝ. අම්මලා කියනවා හාමුදුරුවනේ දවසට 3 ගමනක් විතර කෝප් එකට දාලා බුදුහාමුදුරුවන්ට ගිලම්පස දෙනවලු. පිං සිද්ධ වෙන්නේ නැද්ද? මං කියන්නේ අපේ තාත්තලාට තරුණ මහත්තුරුන්ට කරනවා නම් එක සිගරට් එක සල්ලිනේ. එහෙම නෙමෙයිද? රුපියල් 200ක් විතර වෙන බීම් බෝතලයක් නේ. ඉතින් ඒ කරන්නේ නැත්තේ. කල්ප ගානක් යනකම් ආය බුදුහාමුදුරු කෙනෙකුට වතක් කරගන්න හම්බෙන්නේ නැහැ. මේ කිරි උතුරනවා වාගේ හරියනවා. එකදු අකුසලයක්වත් වෙන්න දෙන්නේ නැහැ. මිත්‍යාවට කිට්ටු වෙන්න දෙන්නේ නැහැ. මම කියනවට කරලා බලන්න සති 3ක් විතර කුණු හරපයක්වත් කියවෙන්නේ නැහැ. වෙනතොනේ ඇයි දෙවිවරු බලාගෙන ඉන්නවා සම්‍යක් දෘෂ්ටික දෙවිවරු. එයිදින් පින් දෙනවනේ. පින් ගන්න තියෙන තැනනේ. ඒ නිසා මම ආශිර්වාද කරනවා මේ සියලු දෙනාටම හිතවල තියෙන ඔය මිත්‍යා දෘෂ්ටික අදහස් නැති වෙලා. නේ සමහරු කියනවා නේද මොකටද ඔහොම තියන්නේ කියලා. අපිට පුළුවන් ද දේහාන්දරෝන්ගේ ලැබීම නවත්තන්න? සංසාරේ දීපු උත්තමයෝ මතු බුදු වෙන්න පාරමිතා පුරන උත්තමයෝ ඒ ලැබීම බොරුවක් නම් පින්නතුනේ මේ අවුරුදු 10 ගාණක් තිස්සේ මිනිස්සු මේවා නඩත්තු කරනවා. ඒ නිසා බුද්ධවත කරන්න පුරුදු වෙන්න. කරන්න ඕන මොකක්ද කියන එක නිරායාසයෙන් ඔළුවට එයි. බුද්ධවත කරන්න පුරුදු වෙන්න.
මං කියන්නේ අර සැකෙන් හරි කමක් නැහැ සති 3ක් විතර කරන්න ඕන. එක තරුණයෙක් කියනවා හාමුදුරුවනේ දැන් නම් සිගරට් එකක්වත් බොන්න හිතෙන්නේ නැලු. ඇයි? එහෙම තමයි පින්නතුනේ. වරදින්න දෙන්නේ නැහැ. අර අහලා තියෙනව නේද ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා. ධර්මයේ හැසිරෙන මිනිස්සුන්ට එකදු අකුසලයක්වත් වෙන්න දෙන්නේ නැහැ. ඒ මිනිස්සු හරි පාරේ අරගෙන යනවා. මෙකව වෙච්ච සියලු දෙනාටම ධර්මානුකූලව ජීවිතය සකස් කරගෙන එලෙස කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය සුවිසි අනන්ත බුදුගුණේ බලයෙන් කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේගේ ආනුභාවයෙන් දෙවි හාමුදුරුවන් වහන්සේගේ ආනුභාවයෙන් මේ සියලු දෙනාම ධෛර්ය සම්පන්න වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට වැත්තන්ගේ සියලු ව්‍යාපාර කටයුතු යන්නේන ගමන් බිමන් කරන කියන රැකී ආරක්ෂා සියල්ල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ. හිතවල තියෙන කාය පීඩා චිත්ත පීඩා විද විද්වංසනය වෙන්න ඕනේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ. මොකක් හරි අසමගියක් දෝෂයක් ගැටලුවක් පීඩාවක් ප්‍රශ්නයක් තිබ්බනම් මොකක් හරි වේදනාබර සිතුවිල්ලක් තිබ්බනම් අසහනයක් තිබ්බනම් පින්නතුනේ සංසාරේ කරපු අකුසල්නේ කර්මේ පුච්චන්න බෑ ගෙවන්න ඕනේ. හැබැයි වැඩි දියුණු නම් කරගන්න එපා. ගෙවල දානවා මිසක්කම් එක්රස් නම් කරන්න එපා. අපිට නැත්තේ සමහර විට දීලා නැතු වෙදී. සතාගේ සිව්පා වගේ ඉඳන් දෙන්න. ඔය මං කියන්නේ ඉතින් මේ වයසක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පෙනඩෝල් කාඩ් එකක් හරි දෙන්න තියෙන්නේ මොන ආත්මෙද? බැරිද මාසෙකට සැරයක් විතර සිද්ධාලේප කුප්පියක්වත් දෙන්න? රුපියල් 100ක් හමාරක් වෙන්නේ. පින් සිද්ධ වෙන්නේ නැද්ද? මගේ නැත්තම් එහෙමවත් පුරුදු වෙන්න. අල්ලදුර වීදුරුවේ ඉඳන් දෙන්න හුරු වෙන්න. අර බල්ලට බූසට ඉඳන් කෑම ටික වතුර ටික දෙන එකේ ඉඳන් ගෙදර බත් ටික උයන එකේ ඉඳන් දානමය සිතුවිල්ලක් කරගන්න. අපිට පින්නතුනි මේ සංසාරේ නොබෝ කාලෙකින් මේ දුක් වලින් අත් මිදලා රහත් වෙලා නිවන් දකින්න මේ පින් පාරමිතාවක් වේවා සාදු කියලා පතන්න. මේ ස්ථානයේ ඇවිල්ලා අපි ඉන්න අපේ තරුණ දරුවෝ තරුණ දුවලා පුතාලා අපේ තාත්තලා පැත්තන්ට යහමකට එන්න බැරි වෙලා තියෙනවා නම් ප්‍රාර්ථනා කරන්න. මද්ද්‍රව්‍ය වලට හුරු වෙලා ඉන්නවා නම් ඇබ්බැහි වෙලා ඉන්නවා නම් කරන කියන කටයුතු හරියන්නේ නැත්තම් අඬ දබර නම් පවුලේ ප්‍රශ්න නම් මෙතන පොරොන්දු වෙලා ප්‍රාර්ථනා කරලා යන්න තුන්වන්ගේ ආශිර්වාදයෙන් එකදු මද්ද්‍රව්‍යයක්වත් පාවිච්චි කරන්න මේ ප්‍රජාවට හිත් පහළ නොවේවා සාදු කියලා පතන්න. පින්නතුනේ හරි හම්බ කරන දේවල් වල ඉදිරියක් පතුරක් නැත්තම් හරි හම්බ කරන දේවල් වල වගතුගක් නැත්තම් පින්නතුනේ අනේකට ගරු කරන්න පුරුදු වෙන්න. බිරිඳට ස්වාමියාට හරි ආදරෙන් කතා කරන්න පුරුදු වෙන්න. දරුවන්ට ඉඳන් හරි ආදරෙන් කතා කරන්න පුරුදු වෙන්න. අදිෂ්ඨාන කරන්න. හැමදාම කියනවා වගේ කතරගම දේවාල පිම්බීමේ මම කියනවා හිතක් රිදෙනවා නම් කාගේ හරි පින්නතුනේ තෝ කියලාවත් කියන්න එපා. පැහැදිලිද අපේ තාත්තලාට තරුණයන්ට? අද ඉඳන් පරිස්සම් වෙන්න. හිතක් රිදෙනවා නම් කාගේ හරි කුණුහරුපයක්වත් කියන්න එපා. අද ඉඳන් පටන් ගමු. පින් සිද්ධ වේවා. මේ ධර්ම දේශනා මේ පින්කම සංවිධානය කරපු ආශිර්වාද කරපු අපේ ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබෝග ධම්මින්ද නායක මාහිම්පාණන් වහන්සේ
අභිනවාරාම විහාරාධිපති ගෞරවනීය අපේ නායක මාහිම්පාණන් වහන්සේ කතරගම දේවාලයේ අපේ ශ්‍රී විෂ්ණු දේවාලයේ දෙව්නුවර ප්‍රධාන බාරකාරයා නිලමෙතුමා එතුමා සංසාරේ පුදුම විදිහට පින් කරලා තියෙනවා කුසල් කරලා තියෙනවා එතුමා සංසාරේ පුදුම විදිහට පතල ප්‍රාර්ථනා කරලා තියෙනවා මට හිතෙන්නේ මං විශ්වාස කරන්නේ එතුමා මුළු සංසාරේ ඉඳන්ම දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ ඉඳන් කතරගම දේවාලේ රකින්න බලාගන්න පරිස්සම් කරන්න ප්‍රාර්ථනා කරලා ඇති දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ ඉඳන් මේ ස්ථානය ගැන ගෞරවයෙන් ඉඳලා ඇති දෙවි හාමුදුරුවන්ට ගෞරව කරලා ඇති ආදරය කරලා ඇති මේ පූජා භූමිය තුලින් මේ දේවාල භූමිය තුලින් ආගමික සිද්ධාස්ථානය තුලින් රට බබලන්න ඕන කියලා ප්‍රාර්ථනා කරලා ඇති පින්නතුනේ එහෙම ප්‍රාර්ථනා කරපු උත්තරමයන්ට තමයි මේ තන්වල ඔටුනු පලන්දන්න හම්බෙන්නේ ඒ නිසා එතුමා ආපු ගමන් දෙවි හාමුදුරුවන්ට පින් සිද්ධ වෙන්න දේවාලේ තියෙන වස්තුව මහජනයාගේ සුබසිත වෙනුවෙන් පරිත්‍යාග කරන්න මිනිස්සුන්ගේ බෙහෙත් ටික ගන්න අහිංසක මිනිස්සුන්ගේ ප්‍රතිකාර ටික කරගන්න මේ අපේ දිනදා අවශ්‍ය දේවල් සපයා ගන්න මේ දෙවි හාමුදුරුවන්ට ලැබුණු දේවල් පොදු මහ ජනතාවට කැප කරන්න සිත් පහළ වුණා. ඒ වගේම අපේ පින්වන්ත අපේ කපු මහත්තුරු දෙවි හාමුදුරුව වෙනුවෙන් පූජාව තියාගෙන යාතිකාව කරගෙන මිනිස්සුන්ගේ දුකාණ්ඩ වැඩියාව කියාගෙන එදා ඉඳන් මේ ජීවිතේ කැප කරලා තියෙන දේවාලය වෙනුවෙන් පින්කම සහ සංවිධානය කරපු හාමුදුරුව ඇතුළු ඔබතුමන්ලා සියලු දෙනාටම තුරුන්ගේ ආශිර්වාදයේ ශක්තිය ලැබේවා කරන කියන සෑම දෙයක්ම सर्व प्रकारेම සාර්ථක වේවා ඔබතුමන්ලා හදවතට අම්මට තාත්තට ගුරුවරුන්ට පිං අයිති වේවා ලඩක් දුකක් කරදරයක් නම් කවදාවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා බණ අහන්න ආපු අම්මලා තාත්තලා තරුණ මහත්තුරු දුවලා පුතාලා සියලු දෙනාට පිං අයිති වේවා කායික සහනය මානසික සහනය ලැබේවා ආපදාවක් විපත්තියක් කවදාවත් සිද්ධ වෙන්න එපා කතරගම දෙවි හාමුදුරුවෝ විෂ්ණු දෙවි හාමුදුරුවෝ ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් අනුමෝදන් වේවා දෙවි හාමුදුරන් වහන්සේලාගේ දේව තේජානුභාවය වඩා වර්ධනය වේවා රට ජාති ආගම සම්බුද්ධ ශාසනය රකපු රකින්න අභීත රණවිරුවන්ට මේ පින් අයිති වේවා ඔබ අප සෑම සියලු දෙනාම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා නින්දා නොකරේවා අවමන් නොකරේවා සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න ඔබ අප සෑම සියලු දෙනාටම මේ පින් පාරමිතාවක් වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බේප්තියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ सुखी दीर्घायुगो भव अभिवादन शीलिस निच्चं मद्धापचायिनो चत्तारो धम्मा वड्डन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति मिनाते समिज्जतु तिरुवं शरणै सुपत्वे